මීමැස්සන් සඳහා తాවකාලික නවාතැන් පළක් ඉදි කරගන්න. මීමැසි කලය මීමැස්සුන්ට తాවකාලික උගුලක් ලෙස සපයපු එක. එතකොට කලයක මීමැස්සෝ ගොඩක් වද බැන්දන් පස්සේ මේකේ කලේ කඩ උතුරලා ගියන් පස්සේ අපිට මේකේ ඉන්න සත්තු ටික පෙට්ටියකට දාගන්න ගියාම බොහොම දුෂ්කරයි. කියන්නේ කලේ කඩන්න ඕනේ, මීමැස්සෝ මැරෙනවා, ලපටි සත්තුට හානි සිද්ධ වෙනවා, පැණි නාස්ති වෙනවා, වද කැඩෙනවා. ඒ වගේ දේවල් වලට භාජන වෙනවා. ඒක නිසා මේ වගේ කලයකට මීමැස්සෝ ආවහම අපි ගොඩ කාලයක් මේ කලය තුල මීමැස්සොන් වර්ධනය වෙන්න ඉඩ අරින්නේ නැහැ. පහසුවෙන්ම පුළුවන් ආපු දවසේම මේ කලේ ඉන්න සත්තු ටික හිමීට මේ පෙට්ටිය ඇතුළට හලා ගන්න. එතකොට ඒක එක ක්‍රමයක්. ඊළඟට දැන් අර කලයට සාපේක්ෂව මෙන්න මේ හට්ටි දෙක හොඳයි කියනවා වඩාත් පහසු නවාතැන්පලක් කියලා කියනවා. එතකොට මේ හට්ටි දෙක අපි කට පළලින් යුතු හට්ටි දෙකක් මෙන්න මේ විදිහට මේකේ අපි මෙන්න මේ විදිහට අපි පහසු තැනක ගහක රිකෙල්ලක මේ වගේ එකක් රඳවා ගන්න පුළුවන්. එතකොට ওই පරිසරයට යන මීමැස්සෝ මෙන්න මේ වගේ උගුල් දිහාත් බලනවා. එතකොට දැන් මේ උගුල හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට මේක මේ කම්බි වලින් බැඳලා තියෙනවා ලේනෝ වගේ සත්තු හපලා දැම්මොත් එහෙම මේක දෙපැත්තට යන නිසා කම්බියකින් බැඳලා මෙන්න මේ විදිහට සකස් කරලා තියෙනවා. මීමැස්සෙකුට යන්න පුළුවන් ඉඩක් විතරක් මෙන්න මේ විදිහට තිබ්බහම හොඳටම ප්‍රමාණවත්. යම් විදියකින් මේ හට්ටි දෙකම අතිපීත වෙනවා නම් අපිට පුළුවන් පොඩි ලී කෑල්ලක් මෙන්න මෙතන මීමැස්සෙකුට යන්න පුළුවන් ඉඩකින් සපයා ගන්න. එතකොට මේ උගුල් දෙකේම සත්තු ගෙන්නා ගැනීම සඳහා අපිට පුළුවන් පරණ මීවද කෑල්ලක් අරගෙන මෙන්න මේ විදිහට ගුලියක් හදාගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ කටේ මෙහෙම ගාන්න. ඒත් එක්කම කලය ගත්තොත් කලෙත් මෙන්න මේ විදිහට මෙන්න මේ වද අරගෙන මෙන්න මෙහෙම ගානවා. ගාපුවා ගෙවත්තට යන මීමැස්සෝ සමහර වෙලාවට කැලේ ඉන්න සත්තු යනින් එනින් ගමන් මේ වගේ නවාතැන් පොළවල් ගැනත් උන්ගේ හිතේ පොඩි මතකයක් තියෙනවා.